මෙවර ඒ ටෙන්ඩරේ ලබා දුන්නේ ට්‍රයිඩන්ට් චැම්පර් කියන ඉන්දියානු සමාගමට. සාමාන්‍යයෙන් ගල්ලංගුරු ටෙන්ඩරේ වෙනදා ප්‍රකාශයට පත් කරන්නේ අප්‍රේල් මාසේ. මෙවර ඒක ජුලයි මාසේ දක්වා කල් දැම්මා. ප්‍රසම්පාදන කොන්දේසිවල තිබුණා ලංකාවට ගල්ලංගුරු සපයන ඕනෑම සමාගමක් ඊට කලින් ගල්ලංගුරු මෙට්‍රික් ටොන් මිලියනයක වෙළඳාම් කරලා තියෙන්න ඕනේ කියලා සුදුසුකම්. කියන එක ලක්ෂය දක්වා අඩු කරා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මැදිහත් වෙලා ප්‍රසම්පාදන කොමිසමේ කිසිදු අනුමැතියකින් තොරව මේ ට්‍රයිඩන්ට් කියන සමාගම 2014 දී සතොසට සහල් ආනයනය කරන ක්‍රියාවලියකදී ප්‍රසම්පාදන රෙගුලාසි නීති සියල්ල උල්ලංඝනය කරා කියලා 2016 විගණකාධිපති වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. මේ සමාගමේ හිමිකරුවා සරත් චන්ද්‍ර රෙඩ්ඩි නැමැති ඉන්දියානු ජාතිකයා බදු වංචා කිරීමක් කරා මුදල් විශුද්ධිකරණයක් කරා කියලා ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වෙලා ඔහුට විරුද්ධව නඩු පවරලා තියෙනවා. ඒ සමාගමේ දේශීය නියෝජිතයා ඉන්නේ සරත් බණ්ඩාර ජයසුන්දර කියලා ක්‍රිකට් උපදේශකයෙක් කියලා පෙනී සිටින පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තරඟපාවාදී පිළිබඳව ICC එක කරපු පරීක්ෂණ ඔප්පු වෙලා ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම සහ තරඟවලට සම්බන්ධ වීම 2019 දී වසර 6ක් සඳහා තහනම් කරලා තියෙන කෙනෙක්. වැඩේ කියන්නේ සමාගමටත් දූෂිත චෝදනා තියෙනවා, සමාගමේ හිමිකරුවටත් දූෂණ චෝදනා තියෙනවා, සමාගමේ ලංකාවේ දේශීය ඒජන්තයාටත් දූෂණ චෝදනා තියෙනවා. මේ ටෙන්ඩරේ දුන්න විදුලි බල ඇමති කුමාර ජයකොඩිටත් පොහොර සංස්ථාවේ වැඩ කරද්දී දූෂණයක නිරත වුණා කියලා දූෂණ චෝදනාවක් තියෙනවා. ඔහුගෙත් වැඩ තහනම් වෙලා තියෙනවා ඒ කාලේ. කවුරු විරුද්ධ වුණත් ඔන්න දැන් ගල්ලංගුරු නැව ගෙනාවා. සාම්පල් චෙක් කරලා බලද්දි මේක ප්‍රමිතියෙන් බාලයි. සාමාන්‍යයෙන් අපි ගෙන්නන ගල්ලංගුරු වල ගල්ලංගුරු කිලෝග්‍රෑම් එකකට කිලෝ කැලරි 5900 සිට 6200 දක්වා ප්‍රමාණයක තියෙන ප්‍රමිතියක් අපි අපේක්ෂා කරනවා. රසායනාගාර වාර්තා නිකුත් වෙලා තියෙනවා රජයේ රසායනාගාරයේ. ඒ වාර්තාවල තියෙන විදිහට මේක අවම මට්ටමට 5900ට වඩා අඩුවෙන් තියෙන්නේ. නිකම් මේක ගාණ හදලා බැලුවට පස්සේ රුපියල් කෝටි 750ක 760ක වගේ අමතර මුදලක් මේ අවුරුද්දේ අපිට දරන්න වෙනවා මේ ගල්ලංගුරු නාඩගම නිසා. මේ රුපියල් කෝටි 750ත් අන්තිමට මේ පාඩුවත් විදුලි පාරිභෝගිකයගේ විදුලි බිලට එකතු කරයි මේගොල්ලෝ.